ඉන්න YouTube චනලගත්ත එක එකතුලාගෙන රටවාසී ලෝකවාසී ශ්‍රී ලංකාවාසී හැම දෙනාට මදත් ආයුෂ බොහයවා කියලා පිළිගන්න මගේ චනලගත්ත යුතුලාඉන්න හැමෝටම ඉතින් අපි දන්නවා මේ වෙනකොටත් ගොඩක් දෙනෙක් බලන්න යවලට එන්න හමනතන් ඩුබයිවලට එන්න සහ විදේශ ගතවෙන්න බලාපොරොත්තුඉන්න ගොඩක් දෙනෙක් ඉන්න ඉතින් යවලට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න කට්ටිය සහ ඇවිල්ලා ඉන්න කට්ටිය මගේ මේ දවස්සල හන ගොඩක් වෙලාට හනලක ප්‍රශ්නය තමයි බස්ට බස් චේන්ජක් කියල කියන්න මොකද මත විසිට විස බස්ට බස් එක්ස්චේන්ජක් කියල කියන්න මොකද කතා කරන්න යන්න විසිටවිස එකක් කොහොමද අපි බස්ට බස් මස්සගේ ගොමන්නොල්ට හිල්ලිවරලා කොහමද විසිටවිස එකක් චේන්ජ් කරන්න මෙන්න මේ සම්බන්ධකමයද මේ විඩියම ඉදිපත් කරන්න බලාපොරොත්තු වෙන හැමදේට කලින් මතක් කරනවා මගේ දින්න YouTube චනට අලුත් කෙනෙක්න වගේ ඔයා දුබයිවලට එන්න බලාපොරොත්තු කෙනෙක් අනිවාරෙන් දැන්ම පල්ල හති තු පට සස්ක්‍රයිබ් බටන් ල මගේ දින චනල සස්ක්‍රයිබ් කල ලික්මට වීඩියෝ හරිගයිසිති මේ දවසල මයින් ගොඩක් දෙනෙක් හන ප්‍රශ්නය තමයි මේ කොහොම අපි විසිට විසකින් ඇවිල්ලිවරල හදිසි හරම විසිට විසක එක්ස්චේන්ජ් කරගන්න ඔන්නොත් හෙම බස්සක ඔමානොල්ට ගිලියල කොහොමද මේ විසක එක්ස්චේන්ජ් කරගන්න මෙන්න මේ කාරණාව සම්බන්ධ ගොඩක් දෙනෙක් බයි හති හරි ඇත්තටම මේ බස්ට බස් එක්ස්චේන්ජක් කියන මොකක්ද අපි දන්න අපි විසිට විසකත් දාගෙනෙන්නේ ගොඩක් කරාට රැකියාවක් කරන්න බලාපොරොත්තුවෙන් ගෙන කෙනෙක් නම් අනිවාරෙන් යාලා දාගෙනෙන්නේ දවස් හැටේ එමනතන් 2 විසිට විසක තමයි දාගෙන එන්න ඉතින් මේ විසවා දවල දාගෙන විසිට විසකේ ඒ අදාගෙන මාස දෙක දවස් හැට ඉවරනට පස්සේ වාල්ට පුළුවන් මේක තව මාස දෙකට රිනිියව කරගන්න පුළුවන් හෙමනැත්තන් එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්කම තියෙනවා ඉතින් එක දෙයක් ඉල්ලනවාල හැමෝගෙන් වා විසිට විසකත්දාගෙන මාස දෙකට අවත්තේම වල ඩුබයිවලට අවදවසල වාට මාස දෙකක් ඩුබයි රාජ තුළ ඉන්න පුළුවන් යවල ඉන්න පුළුවන් ඉතින් විසා ඕස්්ඩේ කරගන්න එපා එක්ස්චේන්ජ් කරනවා වන්මන්තෝල්ට එක්ස්චේන්ජ් කරනවන වාට වෙනත් රටකට එක්සිට්වෙන්ට කිසිම අවස්ථාවන්න වාල්ට විසා වාලා දාගත්තු අදාලා ආයතනය හරහමවාල්ට වන්මන් පිසෙක් කන වාලා මාස් දෙක විසිට විස දානවිල්ලා අපවාල්ට තව මාසකට රිනු කරගන්න ඔන්න වාලා ඩුබයිවලින් එක්සිට්වෙන්න්න අවශ්‍යතාවන්න වාල්ට විසක තබාගත්තු ආයතනය හර ට්‍රවල් ජන්සි හරහම වන්මන්ත විසෙක්කට වාල්ට එක්ස්චේන්ජ් වෙන්න පුළුවන්කම තිර නමුත් වාලා මාස අය පාරක් මාස දෙකේ විසෙක්කට හමත දින හැටේ විසකක් වාල්ට රිනිියව කරගන්න අවශ්‍යතාවත් තිනවන අනිවාරෙන් වාලා ඩුබයි වලින් ඔමාන්වලට එක්සිට වෙන්න මෝන ඉතින් ඒ කොහොමදවල කරගන්න ඉතින් ඒකවාල්ට ට්‍රවල් ඒජන්සික හරහ කරගන්න පුළුවන් හෙමනත්තවා වීස ලබාගත්තු ආයතන හරය වගේම ට්‍රවල් ඒජන්් කෙනෙක් කරහවාල්ට කරගන්න පුළුවන්කම තිනද මේක පොසිඩියක් කොහොමද වෙන්නේ වල මුලින්ම අපි දන්නවා 2 month visit visa එකක් වාලා එක්ස්චේන්ජ් කරගන්න නම් ඔයාලට බස් එකේ යන්නත් පුළුවන් එහෙම නැත්නම් ඔයාලට ෆ්ලයිට් එකේ ෆ්ලයිට් ටු ෆ්ලයිට් උත් තියෙනවා. ප්ලේන් එකේ ෆ්ලයිට් එකේ ගිහිල්ලි වරලා ෆ්ලයිට් එකෙන් ගිහිල්ලත් කරගන්න පුළුවන්. නමුත් අද මම කතා කරන්නේ ගොඩක් දෙනෙක් යන්න බලාපොරොත්තු වෙන මොකද ගාන අඩුයි බස් ටු බස් එක තමයි යන්න බලාපොරොත්තු වෙන්නේ. හරි ඉතින් ඔයාලා විසිට් තවත් 2 month visa එක රිනිව් වෙනකොට බස් එකේ යනවා නම් අනිවාර්යෙන් ඔයාලට ඔමාන් විසිට් වීසා එකක් දවස් 10ක දින 10ක ඔමාන් විසිට් වීසා එකක් ඔයාලට ඒ අදාළ ආයතනයෙන් ලබා දෙනවා. නැත්නම් අනිවාර්යෙන් ඔයාලා ගත්තේ දවස් 10ක ඔමාන් විසිට් වීසා එකක් තියෙනවා. මොකද ඔයාලා තවත් රටකට අපි දන්නවා යනවා නම් අනිවාර්යෙන් විසිට් වීසා එකක් ඔයාලා ගත්තේ තියෙනවා නම්. හරි ඊළඟ ඩොකියුමන්ට් එක තමයි බස් ටිකට් එක. කියන්නේ ඔයාලා ඩුබායි වල ඉඳලා ඔමාන් වලට යන බස් ටිකට් එක සහ එන බස් ටිකට් එක අපේ රවුන්ඩ් ට්‍රිප් බස් ටිකට් එක ඔයාලා ගත්තේ තියෙනවා. ඊට අමතරව ඔයාගේ පරණ විසිට් වීසා බලපත්‍රය සහ ඔයාගේ පාස්පෝර්ට් එක ඔන්න ඔය ඩොකියුමන්ට් එක අනිවාර්යෙන් ඔයාලා ගත්තේ තියෙන්න ඕන. ඉවා කලින් ඩුබායි වල හිටපු කෙනෙක් නම් එමිරේට්ස් ID එක එනවා රෙසිඩෙන්සි වීසා එක ඉඳලා කම්පැනි වීසා එක කැන්සල් කරලා තාම විසිට් වීසා එකට යන්න බලාපොරොත්තු වෙන හිටපු කෙනෙක් නම් ඔයාගේ අතේ අනිවාර්යෙන් කැන්සලේෂන් පේපර් එක තියෙන්න ඕන. ඒ වගේම ඔයාගේ එමිරේට්ස් ID එකේ ෆොටෝකොපි එකක් තියෙන්න ඕන. ඉතින් ඔන්න ඔය ඩොකියුමන්ට් එක තමයි ප්‍රධාන වශයෙන් අවශ්‍ය වෙන්නේ. හරි. ඉතින් ඔයාගේ විසිට් වීසා එක කොහොමද අපි දැන් එක්ස්චේන්ජ් කරන්න ඔමාන් වලට යන්නේ? ඉතින් අර ඔයාලා ඊට පස්සේ කියන්නේ අදාළ ආයතනය විසින් ඔයාලගේ බස් ටිකට් එක දුන්නාට පස්සේ ඔයාලට බස් එකේ තමයි ඔයාලා ඔමාන් වලට යනවා. ඊට පස්සේ ඔයාලා ඔමාන් වලට යනකොට අපි දන්නවා ඔමාන් බෝඩර් එක. මේකට බෝඩර් ෆී එකක් ගෙවන්න ඕන. ඒක අදාළ ආයතනය හරහා ගෙවීම් කටයුතු සිදු කරනවා. ඉතින් මේ බෝඩර් එක පැන්නට පස්සේ ඔයාලා ඩුබායි වලින් බස් එකේ ගිහිල්ලා බෝඩර් එක පැන්නට පස්සේ අපි දන්නවා ඔයාලගේ පාස්පෝර්ට් එක අරන් ඉවරලා ඒක සීල් එකක් ගහනවා. ඉතින් මෙන්න මේ සීල් එක ඔයාලේ අදාළ වීසා එක ලබා ගන්න අදාළ ආයතනයට එව්වට පස්සේ යාලට පුළුවන් විසිට් වීසා එක ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහට ඔයාලා ඔමාන් වලට ගියාට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට දින දෙකක් හෝ තුනක් යනවා විසිට් වීසා බලපත්‍රය ඇක්ටිව් වෙලා එන්න. ඉතින් එතකන් ඔයාලට ඔමාන් වල ඉන්න එකමඩේෂන් එකක් හරිගස්ස ගන්න ඒවා සාමාන්‍යයෙන් ඔයාලා වීසා එක ලබා ගන්න ආයතනය හරහා ඔයාලට ලබා දෙනවා ප්‍රොවයිඩ් කරනවා එකමඩේෂන්. ඉතින් ගොඩක් වෙලාවට සමහර කට්ටිය අපි දන්නවා සති ගණන් ඉන්න වෙන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම දින දෙකෙන් තුනෙන් වීසා එන අවස්ථාවක් තියෙනවා. ඉතින් ඔයාලා ඔමාන් වලට ගියාට පස්සේ මේ වගේ එකමඩේෂන් එකක් අරගෙන ඔයාලට අරේන්ජ් කරලා ඔයාලා එකමඩේෂන් එකේ ඉන්න ඕන ඔයාලගේ විසිට් වීසා බලපත්‍රය රිනිව් වෙලා ඉවරලා අලුතෙන් ඔයාලට විසිට් වීසා එක
රිනු වෙලා එනකන් ඉතින් ඔන්න විදිහට තමයි process එක වෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ විසිට් වීසා එක රිනු වෙලා අලුත් විසිට් වීසා ගාවට පස්සේ ඔයාලට ඒ අදාළ ආයතන විසින් ඔයාලගේ ජංගම දුරකථනයට එහෙම නැත්නම් WhatsApp එකට PDF එක ගෙන්නන් ඉවරලා ඔයාලට අහපව් ඔමාන් වලින් ඩුබායි වලට එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් සරලවම කිව්වොත් එහෙම ඕක තමයි බස් ටු බස් එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ. ඉතින් ෆ්ලයිට් ටු ෆ්ලයිට් කියලා කියන්නේ ඔයාලට ෆ්ලයිට් එකේ එයාපෝට් එකේ ෆ්ලයිට් එකේ ගිහින් ඉවරලා එක්ස්චේන්ජ් වුණාට පස්සේ අහපව් ඔයාලට නැවත ෆ්ලයිට් එකේ එන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔයාලා හොඳට මතක තියාගන්න ඔයාලගේ 2 month වීසා එක ඉවරනාට පස්සේ තව මාස දෙකේ වීසා එකකට එක්සිට් වෙනවා නම් අනිවාර්යෙන් එක්ස්චේන්ජ් වෙනවා නම් අනිවාර්යෙන් ඔයාලා ඩුබායි වලින් එක්සිට් වෙලා ඉවරලා ඔමාන් වලට ගිහිල්ලා ඉවරලා එක්සිට් වෙලා ඉවරලා තමයි ඔයාලගේ වීසා එක රිනිව් කරගන්න පුළුවන්කම තියෙන. ඉතින් ගොඩක් දෙනෙක් බස් ටු බස් එක තමයි කරන්නේ. මොකද බස් ටු බස් එක සාමාන්‍යයෙන් මුදලින් වැඩි සාමාන්‍යයෙන් උපරිම දිරහම් 1000 මට හරියටම කියන්න බෑ. එක එක ආයතනයක ආයතනයකට එක වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් 1300 ඉඳලා 1600 වෙනකන් මේ බස් ටු බස් එක්ස්චේන්ජ් එක වලට ලංකාවේ ඒජන්සිය කරා එහෙම නැත්නම් ඩුබායි වල තියෙන ට්‍රැවල් ඒජන්සිය කරා වලට කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මම හිතනවා ඔයාලා අහපු ප්‍රශ්නෙට උත්තරේ හම්බෙන්නේ නැති ඉතින් ඔන්න ඔක තමයි සරලව කිව්වොත් එහෙම බස් ටු බස් එක්ස්චේන්ජ් එක කියලා කියන්නේ. එහෙනම් ඉතින් මම හිතනවා වීඩියෝ වැදගත් වුණා නම් අනිවාර්යෙන් තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම දින channel එක subscribe කරලා දැන් මේක හැමෝටම ජය වේවා.